දුබායි රටේ ජීවත් වෙන අදිසිව ඉන්න අසංක චාන්ක ෆොන්සේකා මහත්මයා, නිශාසලා සඳකුමාරි මහත්මිය, එවැගේම දරුවෝ තුන් දෙනා, භාග්‍යා සෙල්වන්ගේ දියණිය, දුලාංගි අයෝධ්‍යා දියණිය, ආදීසා ගින්හාන දියණිය, එවැගේම මිහිඳි, මේ හැම දෙනාම දරුවෝ මේ සියලු දෙනා අපේ මේ සකුන්තලා මහත්මියගේ අයියා. ඉතින් එතුමා කලින් මතක් කරලා තිබුණා මේ වාගේ කුරුණු නිදහස් කරලා අබේ දානමය පින්කමක් සිදු කරලා ආශිර්වාද කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි සකුන්තලා මහත්මිය අපිට මතක් කරලා ඒ වෙනුවෙන් මුදල් අපිට ඉවලා ඉතින් මේ සියලු කටයුතු සිදු කරා. ඉතින් මේ වෙලාවේ එතුමිය මේ දියණියයි ඒකම පිරිස ඇවිල්ලා මේ ඓතිහාසික බෝසත්ණිතුන් අභියස ගිලන්පස පූජාවන් තැන්පත් කරලා පූජා කරලා අෂ්ට පරිස්කාර පූජාවක් පූජා කරලා විසිතුරු මල් පූජා කරලා බෙහෙත් ඖෂධ පූජාවන් සිදු කරලා ඒ වගේ මේ චීවර සලන්දලා බෝධීන් වහන්සේට මල් මාලා පූජාවක් මල් දාන පූජාවක් සිදු කරලා මේ සියලු විසිතුරු පින්කම් සිදු කරලා මේ කුරුල්ලොත් නිදහස් කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඓතිහාසික උතුම් බෝධීන් වහන්සේ නමක් දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් ඉතා මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේ නමක්. ඉතින් මේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ කොටනෙළුවේ පුණ්‍යානන්ද පූජනීය ස්වාමීන් වහන්සේ අපිට මේ සඳහා උදව් කළා මේ විදිහට මේ පින්කම සිදු කරන්න කියලා බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා. ඉතින් මේ සියලු පූජාවන්ගේ ආශිර්වාද ශක්තිය අපි මේ වෙලාවේ මේ හැම දිනාටම ආශිර්වාද කරනවා. ඒ දුබායි රටේ ජීවත් වෙන පදිංචිව සිටින අසංක චානක ෆොන්සේකා මහත්මයා, නිශාසලා සඳකුමාරි මහත්මිය, එවැගේම භාග්‍යා සෙව්වන්ති දියණිය, දුලාංජි අයෝධ්‍යා දියණිය, කවිස්සා ගින්හානි දියණිය, රුහිණි දියණිය, මේ හැම දෙනාම ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම මේ සිද්ධ කරන සියලු පූජාවන්ගේ ආශිර්වාද බලයෙන් අනුහසින් ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පත් ලැබේවා. කරන රැකී ආරක්ෂා කටයුතු වෙලෙන දාන කටයුතු ආදී හැම දෙයක්ම සාර්ථක වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා සාර්ථක වේවා කියලා ආශිර්වාද කරන අතර එයාගේ සියලු අනාගත යහපත් ප්‍රාර්ථනාවන්ට මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ අනුහසින්ද සන්නමාලී සෑරාජනන් වහන්සේගේ අනුහසින්ද විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසත්ණිතුන්ගේ අනුහසින්ද එවැගේම ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනුහසින්ද මහා සංඝරත්නයේ ආශිර්වාද බලයෙන් මේ සියලු පින්කම් වල ආශිර්වාද බලයෙන් ඒ පවුලේ හැම දෙනාටම සතක් සාන්තියක් යහපතක් දියුණුවක් අභිවෘද්ධියක්ම වේවා. සියලු යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම සඳහන් කළ තියෙනවා සකුන්තලා මහත්මියගේ මල්ලි එතුමත් ඒ විදේශගතව ඒ දුබායි රටේ පදිංචිව සිටින්නේ. සමත් රවීන්ද්‍ර මහත්මයා, මధుවන්ති මහත්මිය, ඒ වගේම තේජ් දියෝන් පුතණුවන්, සේන් පුතණුවන් මේ හැම දිනාටම මේ සීල ආශිර්වාද ශක්තිය බලයෙන් මේ පින්කමේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. සියලු යහපත සැලසේවා. ඒ පවුලේ හැම දෙනාගේම කරන රැකී ආරක්ෂා කටයුතු වගේම දුවා දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, සමෘද්ධිමත් වේවා කියලා අපි මහා සංඝරත්නයේ හැටියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද මේ පින්කමට මේ වෙලාවේ සම්බන්ධ වෙලා මේකට මූලික වුණ අපේ සකුන්තලා මහත්මිය, එවැගේම කරුස කවින්ද නානාකාරී පුතා, කරින්සා දෙවුනි නානාකාර දියණිය, කවින්ද නානාකාර පුතා. ඉතින් මේ පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඉතින් මේ අයත් අද ඇවිල්ලා ඒ අයගේ